බබොල කවුරුවත් දන්නේ එකෙක් නෑ මෙතන. කෑ ගහලා පළක් නෑ. වෙලාවයි ගත වෙන්නේ. කොල්ලනේ වරෙල්ල අපි ටිකම ගොහිල්ලා අපි අපේ පාඩුවේ කරගන්න මේ වැඩේ. මෑලි වෙලා බෑ හැබැයි. ගවයින්ට අධිපති අපේ ඇපොලෝ දෙවියන්ගේ හර අපේ හර්මිස් දෙවියෝ හොරකම් කරලා සංගීත භාණ්ඩයක් හැදුව හැටි අපි කියන්ට යන්නේ. අපේ ඇපොලෝ දෙවියන් වෙනුවට අපි තමුන් වහන්සේලාගේ හිරු දෙවිය යෙදුවා. හර්මිස් වෙනුවට පංචසික ගාන්ධාරවය යෙදුවා. එපමණයි. සීනියර්ස් අපේ අන් පිරිසට මඟ දැක්වීමට සූදානම් වී මෙහි එන්න කියන්නේ. යමල්ලා කවියකුත් කියන්නම් තාලෙටම පහයල්ලා. නාස ඔබා බිම ඉව අල්ලමිනේ වකුටු කරන් දාන කුදු ගැහෙමින්නේ යමු අපි දැන් පාතවමින්නේ හරක් හොයන්නට හිරු දෙවියන්නේ හරක් හොයන්නට හිරු දෙවියන්නේ ඉවක් ලැබුණොතින් යමු ඒ පස්සේ කඳක් දැනුනොතින් යමු ඒ පස්සේ හරක් රැන ගිය මග ඔස්සේ සොයා යමව් මුළු දවසම තිස්සේ සොයා යමව් මුළු දවසම තිස්සේ උලඟක් ලැබුණොත් එතන සොයා පිය මුල්ලක් තිබුණොත් එතන සොයා පිය ලකුණක් දුටුහොත් වහා කියා පිය අඟලක් ගානේ කොහින් සොයා පිය සරණයි හිරු දෙවියන්නේ සිකුරුයි අපටයි ජය අත් වෙන්නේ නැති වූ ගවරැල අද අහු වෙන්නේ සැකබිය දෙක හැර යමව් යකුන්නේ සැකබිය දෙක හැර යමව් යකුන්නේ මෙන්න හරි බලහල්ල මේ මෙතන තියෙන්නේ මොකෙක්ද කියලා පාසට අහන්න. දෙවියෙකුගේ අඩිපාර. අනේ දෙවි පැටියෙක්. මේ බලව මේ මෙතන තවත් අඩි සලකුණක්. නෑකෝ. මේක නම් ලොකු පහේ හරකෙක්. කෑ ගහන්න එපා යකෝ. ඒ දෙවියට ඇහුනොත් එම අපිත් එක්ක කෝප වෙලා සාප කරයි අපි හැමතෙම. අනේ දේව කරුණාවයි. මට කට වැරදුනා පොඩ්ඩක්. එහෙම වුණත් නොකියාම බෑ මට නම් එක කාරණයක්. මේ සලකුණු හරකෙක් ගිය පාර නොවේ කියනවා නම් ඔය දෙවියට ඇත්තේ තරක් කකුල් දෙකක්මයි එහෙනම්. ඒ යොතන ඉන්න යකුණි තොපිට මොකුත් අහුණාද? අහුනාද කියනවා තව. ආයේ තේම සැකයක් නෑ. මහා පොළොවම සාක්ෂි බං. මේ බලපන් පාසටාන්. මේ මෙතන හරක් කුරද? මට ගොඩේ ලස්සනට පේනවා. ආන් අතන තාත් තියනවා. අපි වැඩක් කරමුද? විසිරිලා ගොයිලා හැංගිලා ඉමුද? ඇහුනොතින් සද්දයක් ඇවිත් අපි එළියට පස්සෙන් වලවු. මට නම් දැනටම සත්‍යයක් ඇහෙනවා. කවදිනුත් තප්පුලන සත්‍යයක් වගේමයි. අපි මෙතන ඉඳන් අඬ ගැහුවොත් එහෙම එයි කියලා හිතනවද කවරේන ඔක්කොම? නෑ අඬ ගහන්න ඕනේ නෑ. මේ අඩිපාරයි උන්ගේ.
අපිට හම්බ වේවි ගියාම මේ පාර දිගේ. දෙයියෝ බුදුන් මේ බලාපල්ලා මුංගේ මේ අඩි පාර ඉස්සරහා පස්ස ගිහිල්ලා තියන්නේ අර පැත්තටයි මු. මේ පැත්තටයි යන්නේ මුංගේ කුලසටහන්. මේක තමයි හරි පුදුම වැඩේ බං. වෙරි වෙලා වෙන්න ඇති එළව ගියේ කාම. නැත්තම් ඌට එක පිස්සුවක්. එක්කෝ හීනෙන් ඇවිදින්. එක්කෝ මට වැරදිලා බං. ඇයි බොලා? මොකද තොපිට වෙලා තියෙන්නේ? හිටපු ගමන් මේ පැනලා දුවන්නේ. කොහෙවත් නැති දෙයකට ඔය තොපි රැවටෙන්නේ. ආව් තොපි නම් හරියන්නේ. බඩ ගෙන්න ගොදුරු ගිලපු පිඹුරු වගේ බඩ ගන්න. මොන බොරුවක් කරලා හත් මාව රවට්ටන්නයි හදන්නේ. තොපේ හිතේ එහෙම නේද? තොපිට පේනවද තොපේ හැටි? කකුල් කැඩුණු ඉත්තෑවොත් ඔන්න ඔහම දඟලන. පිස්සු ඇටුණු රිලව් ඔහම හතර වටේ දුව පනින. බය ගුල්ලෝ නැගිට පියව්. කියා පියව් මොකද තොපිට? ඉලව්වේ දෙයනේ බුදුන්නේ. ඉලව්වේ දෙයනේ බුදුන්නේ. මොකද යකුනේ මොර ගහන්නේ? කවුද තොපිව බය කරන්නේ? දැක්කේ කවුද? හොල්මනක්ද? ලැජ්ජ නැතුව බය වෙනවා මනුස්ස ජාතිය වගේ. මට නම් මෙහෙ බයක් වෙන්න කිසිම දෙයක් පේන්නේ නැහැ. පොඩි සද්දක් නම් ඇහෙනවා පහුරු ගාන සද්දක් වත්. ඒකට බය වෙන්නේ මොකටද? කව් ගානක් ඈතකයි. රැහැයියෙකුගේ හඬ වෙන්න ඇති. කෝකටද ඔය බය වෙන්නේ? මොකද යකුනේ තොපි ඔක්කොම ගල් ගහිලා. ආගලින් කංගරලාගලින් තොපේ කටවල් වැහුවට පස්සේ ඇහෙන දෙයක් වෙන මොනවද ඇත්තේ? ඇත්තෙම විහිලා ඉඳ නෑ තොපිට. බය ගුල්ලෝ තොපි වගේ දැකලා නෑ කොහෙවත්. හිරු දෙයියෝ දෙනවා කිව් රත්තරන් ඔක්කොම අහක දා යනවා තොපි සද්දයක් ඇහුණා. මේ වගේ ගොන් රැළ නොදෝකින් සදහටම ආගලින් බය වෙන්න කාරණේ හොඳට දැන් තේරෙන්නේ. ඕම් ආයෙත් දෙනවා බයාලක සත්‍යය මේක නම් අම්මපා. මොකටද ඔය හිං හඬට ඔය තරමට බය වෙන්නේ? අහසට අද්දි කොර කොර පොළොවට දිව දික් කොර කොර යාලින් කොටපු පිළිම වගේ. ඇයි මේ ගල් ගැහිලා ඉන්නේ? හරි තොපි වගේ සත්තු වගේ කාටවත් නෑ තොපෙන් ඵලයක්. යන තන හොල්මන් දකින්න. හෙවණැල්ලේ අවතාරම පේන. කතාවට නම් බොහොම දස්සයි. කියන කොට පස්ස දහනවා. හෙයින් පස්ස ගන්න බයගුල්ලා කවුද කියලා පෙනෙයි අපට කතා නැතුව ඉස්සරහට ගියොත් මංගෙන්ද සැක තොපිට හිටපල්ලා වෙන්න කොහොමද කියලා නිර්භීත පුද්ගලයෝ ගව දෙනුම් අල්ලන්න දඩේ මේ යන හැටි හිටපල්ලා වෙන්න දුවගනි පැනගනි දුව පැනලා බේරියව පැන දුවලා බේරියව උඩ පැනලා බේරියව උඩ පැනලා බේරියව
එපා කටටවත් ඌ කියන වචනයක්. මුගෙන් කිසි වෙලා නැහැ වැඩක් ඇති කාර්ය. කවදාත් ඌ කරලා නැහැ වැඩක් ඇති දියා. ඌ දන්නේ අනින්දයි විතරමයි. මගේ හිතේ ඌට අද පිස්සුවක් කියලාමයි. බලහන්ත ඌ මාල අල්ලගෙන නැමෙනකොටම අල්ලගත්තු බව අපිට පේනවා. ඒ බාරව මම බවරුත් ගන්නවා. අන්න හරි තාත්තා දීපංක කුටි වැටලා. ඇදවට මරාලේ උඹ ඉලන්දාරි කාලේ පුනසාරන් දෙදෙව්වාට හිම කොන නැතුව අපට ලොකු බකුකම් සැරවරට කෙරුවට උඹ ගජරාමේ ඔබේ හැඩ දැක ඔබේ වැඩ දැක සුර අංගනෝ කෙරුවට පොට ඔය තරමට ඇත්ත සත්‍ය සායංක පෙන්නුවාට සිත්තරක මතක් කළොත් කාලේ පෙර බල්ලොත් පත් කන්නේ නොවේ රාලේ අම්මෝ නියමතු ගහලා මගහම ඉරනවා මෙන්න මට අනවෝ මට නැතුව පොට ගහන එක මගේ පෙර පිළ ඇත් දෙකක් රතු කරන් අර බලන් රවණෝ ඔය මැදයි තාත්තේ ඕක දැන් නවත්තපන්කෝ එහෙනම් තොපි මට කීකරු වෙනවත් නැත්තම් ආයෙත් පෙරලි කරනවත් මේ බලව කිව්ව එක අහනවද නැද්ද තොපි නැත්තුවේ නැත්තම් තොපේ ඔය දඟලින් හිටපල්ල තොපිට මං හොඳ වැඩක් කරන්න ඕක වැඩක් මේක නවත්තන එක නවත්තන්නම් ඕකි ඒ වුණා මොකද අර ඇවුන හඬ නැවතුනේ අපි මෙතන නටනකොට සද්දයක් තිබුණේ තොපේ ඔලු ගෙඩිය වල විතරයිනේ. ඉතින් ඒවට ඔබ දැතින් මැරලා ඒව ඇතුළේ දැන් නොඑක් හඬ පිරිලා. තානේ කො හිටපල්ලකෝ. තප්පරය. ඔන්න ආයෙත් සද්ද වෙනවා. තාත්තේ ඔය අහගනින්කෝ මේ සැරේ නම් හොඳට ඇහෙනවා. මට නම් මොකවත් ඇහෙන්නේ නැහැ බොල. ඈ? මොකද්ද ඒ? නෑ. මොකුත් නෑ. මොකද සද්ද නැතුව ඉන්නේ? ගුරුද කිව්වේ? ඇහෙන්නම නෑ. මොකද බීරිද? පහගනින් කට. ටිකක් හිටපන්. මොකක් කිව්වේ? යන්න ඕනේ මං දැන් මට